වියත්පුර මාවත නිවාස සංකීර්ණයේ මන්ත්‍රීන් සඳහා නිවාස ලබා දී. මේ අරගලයේ වෙලාවේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තිබ්බට පස්සේ මන්ත්‍රීවරුන් 76 දෙනෙකුට කතානායකවරයා අත්සන් කරලා නිවාස ලබා දෙන්න කියලා තියෙනවා. එතකොට ඒ නිවාස ලබා දීමේදී නිවාසවල මුළු වටිනාකම ගෙවන්න බෑ කියලා මේ මන්ත්‍රීවරුන් කියලා තියලා ඊට පස්සේ ඒ සඳහා මේ නිවාස සංකීර්ණයේ B බ්ලොක් එකෙන් නිවාස 101ක් තියෙනවා. ඒකෙන් නිවාස 76ක් වෙන් කරලා තියෙනවා. පදනම තමයි නිවාස හදන වෙලාවේ තිබ්බ වටිනාකම. අපි කියමු ලක්ෂ 10යි කියලා. නිවාසේ හැදුවට පස්සේ වටිනාකම ලක්ෂ 20 නම් මිලියන 20 නම් මේ මිලියන 30 එකතු කරලා දෙකෙන් බෙදලා ඒන උත්තරේ 125කි. 125ක කොටසක් අවුරුද්දක් ඇතුළත ගෙවන්නක් ඉතුරු ටික අවුරුදු 15කින් ගෙවන්න. සාමාන්‍ය අයට වසරකින් මුළු ගාන ගෙවන්න. ඒ අනුව ප්‍රසන්න රණදුංග මහත්තයා වෙන් කරමු ගෙට මිලියන 9.9ක් ගෙවලා තියෙනවා. ආණ්ඩුවට පාඩුයි මිලියන 11. මුෂාමිල් මන්ත්‍රීතුමාට දේශප්‍රේමී මන්ත්‍රීතුමාට මිලියන 3.3යි ගෙට ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 10ක්. ඒ වගේම නිමල් පියතිස්ස දේශප්‍රේමී මන්ත්‍රීතුමා මිලියන 3.3යි ගෙට ගෙවලා තියෙන්නේ. මිලියන 9.9ක් පාඩුයි ආණ්ඩුවට. ඊළඟට ගාමිණී ජයනන්ද වලේගොඩ එතුමත් ඒ වගේ තමයි. මිලියන 3.3යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 9ක්. මහින්ද යාපා අබේවර්ධන අපේ හිටපු කතානායකතුමා එතුමා මිලියන 5.3යි පාඩුයි මිලියන 16ක් රජයට. ගාමිණී කුලවංශ ලොකුගේ මහත්තයා මිලියන 4යි ගෙවලා තියෙන්නේ. පාඩුව මිලියන 12යි. කුමාරසිරි රත්නායක මහත්තයා ගෙට ගෙවලා තියෙන්නේ මිලියන 3.3යි. ආණ්ඩුවට පාඩුයි මිලියන 9.9ක්. අජිත් නිසාන්ත රාජපක්ෂ හම්බන්තොට මිලියන 4.2යි. නියෝජ්‍ය කතානායකතුමා හිටපු කට්ටිය ලස්සනට බෙදාගෙන තියෙන්නේ. මිලියන 12.6ක් ආණ්ඩුවට පාඩුයි. චින්තක අමල් මායා දුන්නේ මිලියන 4.2යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 12ක්. ඒ වගේම මිලාන් සජිත් ජයතිලක මන්ත්‍රීතුමා මිලියන 4.6යි ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ. පාඩුව මිලියන 13යි. චමින්ද ජානක තිස්ස කුට්ටිය ආරච්චි අන්න ගෙට ගෙවලා තියෙන්නේ මිලියන 4.1යි. පාඩුයි මිලියන 12ක් ආණ්ඩුවට. වීරසංග දේවගේ වීරසිංහ අම්පාරේ වීරයා හරිද? එයා මිලියන 4.2යි. ආණ්ඩුවට පාඩුයි මිලියන 12ක්. අසංක සංජීව නවරත්න මිලියන 3.3යි ගෙවලා තියෙන්නේ. ආණ්ඩුවට පාඩුයි මිලියන 9.9ක්. බණ්ඩාර හේරත් ගෙවලා තියෙන්නේ මිලියන 4.2යි. රජයට පාඩුව මිලියන 12යි. එස්.එම්. චන්ද්‍රසේන මහත්තයා අනුරාධපුරේ මිලියන 4.6යි ගෙවලා තියෙන්නේ. මිලියන 13ක් ආණ්ඩුවට පාඩුයි. දේවගේ පියන්ත අශෝක මිලියන 4.1යි ගෙවලා තියෙන්නේ. මිලියන 12ක් ආණ්ඩුවට පාඩුයි. තව එක්කෙනෙක් ඉන්නවා නීතිඥ ප්‍රේමලාල් චමින්ද දොළවත්ත. ඒක තමයි මේ කෝට් එක හැමදාම දාගන්න උසාවි නගින්නේ. මිලියන 4.1යි මිලියන 12ක් පාඩුයි ආණ්ඩුවට. මුසාරප් මන්ත්‍රීතුමා එස්.ඒ. සේමසිංහ මහත්තයා හිටපු මුදල් ඇමති මිලියන 4.6යි ගෙට ගෙවලා තියෙන්නේ. පාඩුයි ආණ්ඩුවට මිලියන 13.8. සාන්ත බණ්ඩාර මහත්තයා මිලියන 4.1ක් ගෙවලා තියෙන්නේ. මිලියන 12.5යි ආණ්ඩුවට පාඩුයි. කියන්න වෙලාව නැහැ. 76ක් තියෙනවා. හැබැයි 26යි අරන් තියෙන්නේ. ඒ නිසා මේ ඉතුරු ටික මම මේකේ 26 සභාගත කරනවා. අර ඇමතුමාට අපි දැනගන්න කැමති ඔයා අතතර ඉන්නවද කලින් වන්දි ගත්තු කට්ටියක්? ඔව්. මෙතන ඉන්න වන්දි ගත්තු අය. ඒ කියන්නේ වන්දි මුදලුත් අරගෙන තියෙනවා. ඊට අමතරව මේ අයගේ ගෙවල් ඉන්ෂුරන්ස් ඒවත් අරගෙන තියෙනවා. ඊට අමතරව රජයේ ගෙවල් ටිකත් කුණු කොල්ලට අරන් තියෙනවා. මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ. අම්මපා මිනිස්සු කියලා නෙවෙයි මේ ජනේල ගිනි ගත්තුවටත් අරන් තියෙනවා. ජනේල ගිනි අරන් තියෙන්නේ මේවේ. ජනේල ගිනි ගත්තුවටත් ගෙයක් අරන් තියෙනවා. එහෙමයි ජනතා මුදල් අරගෙන තියෙන්නේ.